මගේ රත්තර යාලුනේ ඉතින් ඔන්න ඔයාලට අදත් මම COC ගේම් ප්ලේ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න එදා මතකද අපි කලින් වීඩියෝ එකේ මෙන්න මේ හිස්ටරි මේකර් කියන චැලෙන්ජ් එක ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කිව්වට මෙන්න මේ චැලෙන්ජ් එකට අපි 3 ස්ටාර් ගැහුවා. හරි. ඉතින් ඒක නෙමෙයි අද අපි කියන්න යන්නේ මෙන්න මේ අලුතෙන් ආව friend of 4 event එක. කොයි මෙන්න මේ friend of 4 කියන event එක සහ තව මොනවද අලුතෙන් ආපු දේවල් මොනවද කියලා බලන්න තමයි අපි දැන් යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි friends, ඉතින් මුලින්ම ඕගොල්ලන්ට කියන්න කොහොමද මේ Doomstone කියන මෙන්න මේ ඔබ්ස්ටිකල් එක කොහොමද අපේ බේස් එකකින් එන්නේ කියන එක තමයි. මේක මේ මනි බොක්ස් වගේ නිකන් ඔබ්ස්ටිකල් එකක් විදිහට නෙමෙයි එන්නේ. මේක එන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ මම ඔයාලට දැන් ඒ ක්‍රමේ පෙන්වන්න තමයි යන්නේ. ඉතින් friends මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අර මේ Doomstone කියන ඔබ්ස්ටිකල් එක මෙන්න මේක කොහොමද ගන්න කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒක හරිම සාමාන්‍යයෙන් මෙන්න මේ ඊටර්ස්ලා ඉන්නේ නේද? මෙන්න මේ ඊටර්ස්ලා මැරුණට පස්සේ නිකම්ම Doomstone කියන එක අපේ බේස් එකකින් මෙයා මෙතන මෙයා මැරෙනවා. දැන් මේ බලන්න මැරෙනවා. මෙන්න මේ Doomstone එක මතුනවා. ඉතින් friends ඔන්න ඔය විදියට තමයි මේ සීන් එක තියෙන්නේ. ඉතින් ඔය විදියට තමයි ඉතින් සීන් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් කොමාරි ඊට කෙනෙක් මැරුණාට පස්සේ තමයි මේ Doomstone කියන එක drop වෙන්නේ. drop වෙන්නේ කියන්නේ මේ මතු වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේලිය මෙන්න මේ සෙට් එකේ Doomstone කියනවා ඇවිල්ලා. මම නම් හිතන්නේ මම මේ බේස් එකේ නම් මතු වෙයි කියලා. කියන්න බෑ, ෂුවර් කරන්න බෑ මතු වෙයිද කියන එක. ඉතින් friends ඔන්න ඔය විදියට තමයි මේකට මේස් එක මතු වෙන්නේ friends. ඉතින් එහෙනම් අපි ඔය විදියට තමයි ඉතින් මේකේ මේස් එක මේ මේස් එක නෙමෙයි මේ එක මතු වෙන්නේ. මේ Doomstone එක වචන නවත් අමතක වෙනවා. ඉතින් හරි. ඉතින් Doomstone එක ගැන නම් ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් අපි යමු ඊළඟ දෙයට. ඉතින් ඊළඟට මම ඔයාලට කතා කරන්න යන්නේ මෙන්න මේ ආමි කැම්ප්ස් ගැන. මෙන්න මේ ආමි කැම්ප් 4 ගැන. ඉතින් ආමි කැම්ප් 4 ගැන විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. පොඩක් ඉන්න මේ ආමි කැම්ප් 4 අපි වෙන් කරගමු. කොහොමද මේ ආමි කැම්ප් එකත් එන්න. හරි. හරි friends, ඉතින් මෙන්න මේ ආමි කැම්ප් වල ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන ඩිල් ආමි කැම්ප් මෙතන එකක් තියෙනවා. මෙන්න මෙතන තවත් නිල් ආමි කැම්ප් එකක් තියෙනවා. මෙන්න මෙතන රෙඩ් ආමි කැම්ප් එකයි මෙතන රෙඩ් ආමි කැම්ප් එකයි ඉතින් තියෙනවා. ඉතින් මෙතන බ්ලූ ආමි කැම්ප් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ් කියන එක, රෙඩ් ආමි කැම්ප් එකේ තියෙන්නේ 4 කියන එක. ඉතින් ෆ්‍රෙන්ඩ් ඔෆ් 4 කියන්නේ මිතුරද සතුරද කියන එක තමයි තේරුමක් තියෙන්නේ. ඉතින් friends මෙන්න මෙතන තියෙන ඉතින් ආමි කැම්ප් 4 ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙන්න මේ ෆ්‍රෙන්ඩ් ආමි කැම්ප් එකේ ඉන්නේ ඉතින් ජයන්ට් කියන ගෲප් සහ 4 කියන කැම්ප් දෙකේ ඉන්නේ ඩිස්ආර්මර් සහ ඊටර් කියන ගෲප්ලා දෙන්න. ඉතින් ප්‍රෙස් මම මුලින්ම මෙහෙම පෙන්නන්න. ඉතින් මේ මට මේ ආමි කැම්ප් එක පොඩ්ඩක් එහාට ගෙනිච්ච කියමුකෝ. එතකොට ජයන්ට් ඒ කියන ගෲප්ලා ටිකයි ඒකට යනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ හැම ආමි කැම්ප් එකම ඉතින් මේ විදිහට තමයි ඉතින් ඔන්න මේ දැන් මම දැද්දි දැක්කනේ friends. ඉතින් මම මේකත් ඉතින් මේ විදිහට තමයි ඩිස්ආර්මර් ඉතින් එතෙන්ට එනවා. ඊට පස්සේ ඊට ඔය එකම මෙතෙන්ට දාදී යත් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ආමි කැම්ප් ටික තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ ට්‍රූප්ස් මෙතන ඊටව දන්නවනේ ඔයගොල්ලෝ. ඒත් ඔයගොල්ලෝ මේ අනිත් තුන් දෙනා දන්නේ නැහැ. ඉතින් අනිත් තුන් දෙනාගේ දේවල් ටික පෙන්වන්න. ඉතින් ඔන්න අපේ පළවෙනි ට්‍රූප් තමයි ඉතින් ඩිස්ආර්මර් කියන කෙනා. ඉතින් ඩිස්ආර්මර් කරන්නේ එයාට තප්පර එයාට දැම්මට පස්සේ තප්පර 20ක් එයාව රේජ් වෙනවා. කෙලිම ඒරියා ස්ප්ලෑෂ් එකක් කරන්නේ. ඒරියා ස්ප්ලෑෂ් එකක් කියන්නේ මේ වටේ තියෙන හැම එකකම ඩැමේජ් කරනවා. ඉතින් මෙයාගේ හිට් පොයින්ට්ස් නම් සාමාන්‍යයෙන් අධිකයි. ඩැමේජ් per second එකත් හොඳයි. හැබැයි අවශ්‍ය ස්පේස් එක පොඩ්ඩක් වැඩි. මූවමන්ට් ස්පීඩ් 24යි. මෙයා ඩිෆෙන්සස් වලට තමයි ටාගට් කරන්නේ. ඉතින් පොඩි හොඳ වැලියු එකක් ගන්න පුළුවන් ඉතින් ඕනෙම ටවුන් හෝල් ලෙවල් එකකට. හරි. ඉතින් ඊළඟට ඉන්නවා කේන් කියන ගෲප්. ඉතින් මෙයා කෙලින්ම මෙයා හොඩ විශේෂයි. මේ කේන් කියන කෙනා ටවුන් හෝල් එකට තමයි ගිහිල්ලා ඇටැක් කරන්න පටන් ගන්නෙ. කියන්නේ ටවුන් හෝල් එක කුඩු කරාට පස්සේ තමයි අනිත් ඒවා කුඩු කරන්නේ. බැරි වෙලාවක මෙයා ටවුන් හෝල් එක කුඩු කරන්න බැරුණා කියමුකෝ.
ටවුන් හෝල් එක කඩන්න තු මැරුණ කියමකෝ. එතකොට මෙයාට ආය පණින දැන් මෙතන මැරෙන්න යන්නේ යා. ඉතින් මැරුණට පස්සේ ආය මෙයාට පණේන සීන් එකක් තියෙන්නේ. ඉතින් මෙයාට පණාවට පස්සේ මෙයාගේ හෙල්ත් එක ආය ෆුල් වෙලා වටේ දින ඔක්කොම ගහන්න ගන්නවා. ඒ කියන්නේ මෙයාට ටවුන් හෝල් එක විනාශ කරන්න බැරි වුණොත් යන්නේ HP යාගේ හෙල්ත් එක බැස්සොත් පුළුවන් තරම් මැරුණොත් එකපාරක් හරි ටවුන් හෝල් එක අමතක කරලා වටේ දින ඔක්කොම ඩිෆෙන්ස් තියෙන එනි ටාගට් වෙනවා යාව. ඉතින් ඔය විදිහට තමයි ඉතින් දෙන්නේ. ඉතින් මෙයාගේ එක්ස්ට්‍රා ඩැමේජ් තියෙනවා. ඉතින් වෝල් වලට 11 ප්ලස් ඩැමේජ් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම විශේෂයි. ඇත්තට මේක මරු. ඉතින් ඊළඟට අපේ අන්තිම ට්‍රූප් තමයි ජයන්ට්. ඉතින් මෙයාගේ හවුසින් ස්පේස් එක 75යි. ජයන්ට්ගේ හවුසින් ස්පේස් එක 50යි. ජයන්ට් කියන්නේ ජයන්ට්ලා දෙන්නේ එකතොර හැදිලා කියන එක වෙන්න ඕන මම හිතන්නේ. ඉතින් මේ ජයන්ට් වලට හිට් පොයින්ට් සාමාන්‍යයෙන් අධිකයි. ඉතින් මේ ජයන්ට්ගේ හෙල්ත් එක භාගයක් අඩු වුණාට පස්සේ මේ ජයන්ට් ටිකක් ස්පීඩ් වෙනවා. ජයන්ට් පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. ඉතින් ඒකත් ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් ඕක තමයි ඉතින් ජයන්ට් ට්‍රූප් එකකින් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට ෆ්‍රෙන්ඩ්ලා වෙන්නේ ජයන්ට් සහ කේන් කියන දෙන්න විතරයි. ෆෝලා කියන්නේ හතුරෝ ඩිස් ආමර් සහ ජීට. ඉතින් මේ දෙන්න තමයි හතුරෝ. මේ දෙන්න තමයි මිතුරෝ. හතුරු මිතුරු. මොකද්ද බං මේ ඉවෙන්ට් එක? අද බික සමහරකට ඉතින් ඒගොල්ලෝ ආතල් එක ලල් එකක් වෙන්න හින්ද කියලා හරි. එහෙනම් මම පෙන්නන්න මේ ෆ්‍රෙන්ඩ් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙව්වා එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ආමි කැම්ප්ස් ටිකක් තියෙනවා. මේකේ මම හිතන්නේ ආමි කැම්ප් දෙකයි තියෙන්නේ. මේ ටවුන් හෝල් 6 එකක් මේ මම හිතන්නේ ආමි කැම්ප් දෙකයි තියෙන්නේ. මට පේන විදිහට නම් ආමි කැම්ප්ස් තියෙන්නේ. අනේ මෙන්න මෙතන එකක් තියෙනවා. ඒ වුණාට ඒක නම් මේ එකක් නෑ. මෙන්න මේක විතර ඩෙස්ටින් ලින්ක් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ ආමි කැම්ප් එක කුඩු කරනවා. ආජකනේ දාලා ඉතින් ටිකක් වෙලා යයි. මෙන්න මේ රතු පාට ආමි කැම්ප් එක මම කුඩු කරන්න දානවා. ඉතින් මොන්න ඕකෙන් වෙන දේ ඉතින් ඔයගොල්ලෝ හොඳටම බලාගෙන ඉන්න. මෙන්න මේ නිල් එක නම් අයියෙන් ඉක්මනට කුඩු වෙයි. ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා මෙතන ඇත්තටම. දැන් මේ නිල් පාටේ කුඩු කරා කියමුකෝ. එතකොට ඒ ඉන්න ජයන්ට් අපේ පැත්තට එකතු වෙනවා. ඉතින් එයා ඉතින් මේ වටේ දින ඩිෆෙන්සස් ඔක්කොම උනේ. මෙන්න මේක මෙයා අපිට හතුරු හොයනවා. අට්ටා ඔන්න එහෙනම් අපේ සෙට් එක දැම්ම බැස්සුවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔහම තමයි ආන් කැම්ප් එක වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් ආන් කැම්ප් එක වැඩ කරන්නේ. මෙන්න මෙතන ඉතින් නිල්පාට රෙස්ලින් ඉන්නවා. ඉතින් එයා අපේ පැත්තට උදව් කරනවා. මෙතන තිබ්බ රෙස්ලින් එක අපිට හතුරු වුණා. ජයන්ට් අපේ මිත්‍රෙක් වුණා. මේක හතුරුත් වුණා. ඕක තමයි ඉතින් සරලවම තියෙන්නේ කියන්න මට. විදේශයේ ඩෝස්ටෝන් නම් කීපයක් තියෙනවානේ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මේ ඒක තියෙන්නේ. හරි. ඉතින් ඒකෙන් පස්සේ ඕගොල්ලොන්ට මම ඊළඟට පෙන්වන්න යන්නේ තව දෙයක් තියෙනවා. ඉතින් අලුතෙන් ඇවිල්ලා මෙන්න මේ friend of four එකේ මෙන්න මේ friend of four medal event එක. ඉතින් medal event එක කියන්නේ ඉතින් අපිට මේකේ medals හම්බ වෙනවා. ඉතින් දැන් මේකේ අපි මේවා ටිකට් එකතු කරන්න ඕනේ. කියන්නේ මේ ටිකට් එකතු වෙනදී මම ඔයාලට කියලා දෙන්නම් ඉතින් කොහොමද එකතු කරන්න කියලා. ඉතින් මේකේ ඉතින් මේ මෙඩල්ස් අපිට නෝමල් මෙඩල්ස් වලින් නම් අපිට 3100ක් වගේ ගන්න පුළුවන් මෙඩල්ස් නා. නෝමල් නම් මෙඩල්ස්. ඊට පස්සේ බෝනස් තව හම්බ වෙනවා නිකන් 700ක් වගේ.
එතකොට ඉතින් 3800 වගේ තමයි හම්බෙන්නේ. ඉතින් ඒකෙන් පුළුවන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ඉතින් මම ඒවට වෙනම එක ප්‍රයෝජන ගන්න එක වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් මං ඒක නෙමෙයි ඔයගොල්ලන්ට දැන් කියන්න යන්නේ මේ ඉතින් මේ ඉවෙන්ට් එකේ ඉතින් අපි මෙන්න මෙහෙම ඕනනම් ඔයාලට ඉවෙන්ට් පාස් එක ගන්නත් පුළුවන්. ඉතින් ගත්තොත් ඉතින් ඔයගොල්ලන්ටත් වාසි ඉතින් ඇත්තටම ඉතින් ගන්න කෙනෙක් ඉන්නවනේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනේ ඉවෙන්ට් පාස් එක ගන්න. ඉතින් මං කියන්නේ ඉවෙන්ට් පාස් එක මේ ගන්න පුළුවන් අය ඉතින් ගන්න. ඉතින් මේ මම ඔයාලට දැන් ටිකට්ස් එකතු කරන්න ඉදී කියලා දෙන්නම් කොහොමද මේක ඉතින් මේක නිකන් අපි ඕෆර් ඉඳලා ආයේ එනකොට මේ ටිකට්ස් සාමාන්‍යයෙන් හැදෙනවා. ඒවා නැතුව මේ ඉතින් එහෙම නෙමෙයි මේ දැන් මේ ටිකට් ගන්න ඉතින් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ රිවෝඩ් ලිස්ට් එකේ තියෙන විදිහට අපිට 2050ක් හම්බෙනවා මේ ඊළඟට චෑම් මෙඩල්ස් ගොඩක් හොඳයි. හරි ඉතින් ඕක නෙමෙයි කියන්න තියෙන ඕගොල්ලන්ට විශේෂයෙන්ම ටිකට් එකතු කරන්න ඉතින් තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මේ ටිකට්ස් එකතු කරන්න කියලා. මෙන්න මේ ටිකට් එකතු කරන්න වෙනස් මෙන්න මෙහෙම friend of four attack multiplayer bases to collect event ticket. කියන්නේ multiplayer base වලට attack කරලා අපිට ටිකට් එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට temporary troops ලාගෙන් superstar battle ඉතින් ඔය විදිහට තමයි ඉතින් මම දැන් කියලා දෙන්න කොහොමද ටිකට්ස් ගන්න කියලා. හරි ඉතින් දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ ටිකට්ස් එකතු කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට පේන ඉතින් මේ බිල්ඩින් වල ටිකට් ගන්න මාක් කරලාම තියෙනවා. ඉතින් මේ බිල්ඩින් ටික ඩිස්ට්‍රොයි කරාට පස්සේ ඉතින් අපිට නිකම්ම ටිකට් හම්බෙනවා. ඉතින් ඔහොම තමයි මේකේ ටිකට්ස් එකතු කරන්නේ. හරිම සාධාරණයි මේ ටිකට් එකතු කරන්න විදිහ. ඔහොම තමයි ඉතින් මේකේ ටිකට් එහෙම එකතු කරන්නේ මේකේ. ඉතින් දැනටමත් අර මේ ජීටස් කීප දිනින් මරන ඩූම් ස්ටෝන් ඩ්‍රොප් වෙලත් එක්ක දැනටම හරි. ඉතින් මේ ඔහොම තමයි මේ ඉවෙන්ට් ටිකට් එකතු කරන්න. ඉතින් ඒක අපිට නිකම්ම ඉවෙන්ට් ටිකට් ඉතින් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් 300ක් වගේ දැන් හම්බ වෙනවා මේ මල්ටිප්ලේයර් බැටල්ස්. ඉතින් දැන් ඉතින් ට්‍රේනින් ටයිම් මේකුත් නෑනේ. අන්ලිමිටඩ් ඉතින් ටිකට් ගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඉතින් මේ මේක එකතු කරන්න try කරන්න. හරි ඉතින් ඒක තමයි මම දන්නේ ට්‍රී ස්ටාම ගහලා ඉවරයි සීන් එක තියෙන්නේ. ගහලත් ඉවරයි. හහා ඉවෙන්ට් ටිකට් 300ක් හම්බුණා ඉතින්. ඉතින් අන්තිමට අපිට මේක ඩෙකරේෂන් පාර්ට් එකකුත් දෙනවා. ඉතින් ඒකත් ඕන්න ඉතින් ගන්න මේ ඉතින් ප්‍රේන්ස් ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අලුත්ම ඉවෙන්ට් එකේ විස්තර තියෙන්නේ. ඉතින් ට්‍රේඩර් ෂොප් එකේ ඉතින් අපිට එක එක දේවල් ඉතින් බලා ගන්න තියෙනවා. මම කලින් වීඩියෝ එකේ මේ ඇක්ෂන් ෆිගර් එක ගැන ඉතින් කිව්ව පොඩි විස්තරයක්. ඉතින් මම ඉදිරි වීඩියෝ එකකදී මේ තියෙන හැමදේම ගැන මම පැහැදිලි කරා. මේ ෂෝ මේ ඉවෙන්ට් කියන්නේ මේ ෆ්‍රෙන්ඩ් ඔෆ් ඉවෙන්ට් එකෙන් හම්බෙන මෙඩල්ස් ඔයාලට හම්බෙන්නේ 3800 සාමාන්‍ය මෙඩල් මේ ඉවෙන්ට් එකෙන්ම මම ගණන් කරලා බැලුවා. ඉතින් ඒකෙන් පුළුවන් ප්‍රයෝජනය ගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒක මම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට එවන්නම් මේ හොඳ ප්‍රයෝජනයක් ගන්න කියලා. ඉතින් එහෙම ගන්න කට්ටියට ඉතින් මේක ගන්න කෙනෙක්ට මේක ගන්න කෙනෙක්ට උන් කියනවා නම් ප්‍රයෝජන එක විදිහට කියනවා. ඉතින් එහෙනම් ඉතින් ආදර මම මේ වීඩියෝ කොහොමද දෙන්නවා තමයි. ඉතින් channel එකට කියනවනේ දැන් මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ හොඳ like කරන්න, ඔයාලා යාළුවෝ share කරන්න. එහෙනම් ඉතින් කොම්ලෝ ආදරට මම ගියා. ටටා බයි.